තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම 2025 සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා රාත්‍රියේ සහ 13 වෙනිදා උදෑසන උතුම් ස්වර්ණමාලී මහා සෑ සමිඳුන් වන්දනා කරන්නට වාසනාව උදා වුණා. බොහෝම සතුටින් රාත්‍රී කාලයේදී ඒ සිසිලස විඳිමින් ඉහළ පරිසරයේදී බොහෝම සතුටින් වන්දනාමාන කරන්නට අපිට අවස්ථාව උදා වුණා. දෙව්ලොව දෙවියන්, බඹලොව බ්‍රහ්මයන්, මිනිස් ලොව මිනිසුන් ඇතුළු සියලුම සත්වයන් බොහෝම ශ්‍රද්ධාවෙන් වන්දනා කරන මේ මුළු ලෝතලයේම මේ මුළු ලෝක තලයේම උතුම් වූ පුණ්‍ය භූමියක් වේ නම් ඒ උතුම් මහා සෑ රජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණය ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින උත්තම භූමිය මහා සෑ රජාණන් වහන්සේ. ඒ උතුම් පුණ්‍ය භූමිය අභියස මල් පූජාව, පහන් ආලෝක පූජාව, සුවඳ දුම් පූජාව, බෙහෙත් ඖෂධ පූජාවක් සිදු කරන්නට අපිට වාසනාව උදා වුණා. මේ උතුම් පින්කම සඳහා යුතුයකම කල්යාණ මිත්‍ර සමූහයේ අපේ කල්යාණ මිත්‍රයන් කිහිප දෙනෙක් දායක වුණා. ඔයාලා සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරා උතුම් පුණ්‍ය භූමියේදී උතුම් ප ဋ ාණ ධර්ම දේශනා සජ්ජායනා කරා. ඒ වගේම මේ වෙනතෙක් මාහට හයියක් වුණු හැම දෙනාටම ආශිර්වාද කළා, පුණ්‍යානුමෝදනා කළා. ඔයාලා සියලු දෙනාටම යහපත ප්‍රාර්ථනා කරා මේ උතුම් පුණ්‍ය භූමියේදී. ඒ වගේම සියලුම මාව අහන් ඉන්න, මාව බලන් ඉන්න, මට ආශිර්වාද කරන, මාව දිරිගන්වන ඔය සියලු දෙනාටත්, ඒ වගේම මට මෙතෙක් ගුරුහරුකම් කරපු සියලුම ගුරුවරුන්ටත් මේ උතුම් පින්කමේ ආශිර්වාද එක් කරන්නට යෙදුණා. ඔයාලට ගොඩාක් පින්, ගොඩාක් ස්තුතියි. ඔයාලා සියලු දෙනාටම සියලුම යහපත ප්‍රාර්ථනා කළා. විශ්වයේ බලවත්ම ස්ථානය උතුම් මහා සෑ සමිඳුන් වහන්සේ ඉදිරිපිට මේ උතුම් සිදු කරපු මේ උතුම් පින්කම ඔබත් සතුටින්ම අනුමෝදන් වෙලා ශ්‍රද්ධාවෙන් මහා සෑ සමිඳුන් වන්දනාමාන කරගන්න. ඔබ සැමට තිබෙන සියලු කායික මානසික දුක් පීඩා දුරු වෙලා සියලු යහපත සැලසීම් පිණිස ආශිර්වාද කරනවා. ඒ වගේම විදුලි ආලෝක පූජාවක්ද මහා සෑ රජාණන් වහන්සේ උදෙසා සිදු කරන්නට යෙදුණා. රුපියල් 1200ක පමණ. ඉතින් මේසා පුණ්‍යස්කන්ධයක් රැස් කරගෙන බොහෝ කුසල් සම්භාරයක් සිදු කරගන්නට වාසනාව උදා වුණා. මේ සෑම පින්කමක්ම ඔබ සිදු කළ පිනක් සේම අනුමෝදන් වෙලා පින් රැස් කරගන්න. ඔයාලා සියලු දෙනාටම උතුම් මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවායි හදවතින්ම ආශිර්වාද කරනවා. ඔබගේ මේ මොහොතේ යම්කිසි රෝගී තත්ත්වයන් තිබේ නම් ඒ සියලු රෝගී තත්ත්වයන් යටපත් වෙලා ඔබ කළ කුසල් බලවත් වෙලා කුසල් ඉස්මතු වෙලා ඔබට මේ මොහොතේ කායික මානසික පූර්ණ නිරෝගී සුවයම ලැබේවායි ආශිර්වාද කරනවා. ඒ වගේම
මේ ලෝකයේ සිටින මේ මොහොතේ පීඩා විඳින කායික මානසික පීඩා විඳින සියලුම සත්වයන්ට ආශිර්වාද කරනවා. සියලු සත්වයන්ට යහපතම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉට්ටු වෙමින් සියලු යහපත සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඔයාලා සියලු දෙනාටම පතන්නා වූ බෝධියකින් උතුම් වූ අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට සියලු ශක්තිය ධෛර්යය වීරිය වැඩේවා කියලත් ආශිර්වාද කරනවා. ඒ වගේම මේ උතුම් පින්කම සඳහා අපිට මල් රැගෙන යන්න ඒ වෙළඳ මහතුන් උදව් කළා. ඒ හැම දෙනාටම මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දක්වපු මගේ ආදරණීය මෑණියන්ට, ඒ වගේම මේ සඳහා මුදලින් ශ්‍රමයෙන් වචනයෙන් දායකත්වයේ දක්වපු ඒ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙනවා. මහා සෑ සමිඳුන් අභියස මල් ආසන දෙකක් සම්පූර්ණයෙන්ම දින දෙකක් පුරාවටම සිදු කරන්නට යෙදුණා. ඉතින් ඒ උතුම් පින හරිම බලවත්. භාග්‍යවතුන් වහන්සේ උදෙසා මලක් පූජා කරත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණය වෙනුවෙන් ශ්‍රද්ධාවෙන්ම බුදු ගුණ සිහි කරමින්ම මේ මල් පූජා කරන්නට යෙදුණා. මේ උතුම් පිනේ කොටස්කරුවෙක් වෙලා ඔයත් සතුටින්ම අනුමෝදන් වෙන්න ආශිර්වාද කරනවා. ඒ වගේම දරුවන් ලැබෙන්නට ඉන්න ඒ අම්මලාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන පින්වන්ත දරුවන්, සත්පුරුෂ දරුවන් බිහි වෙමින් ඒ වේදනාවන් දරා ගනිමින් මෙලොවට නිරෝගිමත් සත්පුරුෂ මනුස්සකම තියෙන ගුණගරුක දරුවන් බිහි කරන්න ඒ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් ආශිර්වාද කරනවා. ඒ වගේම දරුවන් බලාපොරොත්තු වෙන ඔබ සැමටත් මේ උතුම් පින්කමේ ආනිසංස බලයෙන් ඔබටත් ඔබ පතන විදිහටම සත්පුරුෂ ගුණගරුක බුද්ධිමත් මනුස්සකමින් පිරි ධර්මාවබෝධයෙන් ජීවත් වෙන යහපත් දරුවෙක් ඔබලට ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා. කායික මානසික දුක් පීඩා තියෙන සියලු දෙනාටම නිරෝගී භාවයම ලැබේවා කියලත් ආශිර්වාද කරනවා. ඔබ සැමට උතුම් මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.